සහෝදරවරුනි අද කොරියාවේ දේශගුණේ සුපිරිය මේ ලස්සන්ට හිරේලිය පාරක් වැටිලා මාර ලස්සනයි. ඔන්න බලන්න මේ යන් ඉස්සරහා පැත්තට මම ඔහොම යනවා ඔයාලට පෙන්නම් කොරියාව. මෙන්න බලන්න කොරියාව. ඉතින් මේ කොරියාවේ මම දැන් අද ඔයාලට පෙන්වන්නේ මේ සාමාන්‍ය සිටි එකක් මේ දැන් මේ අපි මම ජීවත් වෙන සිටි එක. එතකොට මේ මම නිකන් ඔයාලට ගිහින් පෙන්වන්නම් මේ කොරියාව කොහොමද මේක හදලා තියෙන්නේ කියලා කිසිම තැනක පස් මඩ වගුරු අරවා මේවා නෑ මේ කොරියාව කියන රටේ. එතකොට මේ ගොඩාක් අඩුයි. මෙන්න මෙතන පස් චූට්ටක් තියෙනවා. මෙන්න මෙතන ASCII මේ. මෙන්න මෙතන මේ ගස් පැල ටිකක් හිටවන්න හදලා තියෙන තැන. ඉතින් මේ මෙන්න මෙහෙම මැද්දෙන් බයිසිකල් පුට්සයිකල් පැදගෙන යන රතු පාට පාර. එතකොට මේ පැත්තෙන් අලු පාට පයින් යන තියෙන පාර. මේක ඉතින් පයින්ුත් ගිය හැකි. බයිසිකල් පැදගෙනත් ගිය හැකි. මේ තියෙන්නේ මේ වාහන යන්න පාර. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට මිනිස්සුන්ගේ වරිපණන් වලින් ටැක්ස් වලින් ආදායම් බදු වලින් තමයි මේව හදලා තියෙන්නේ මේ කොරියාව නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාව. ඉතින් මේ අපි මේ කෑ ගහන්නේ මේ වීඩියෝ කෑල්ලක් හරි දදා මේ අපේ රට මෙන්න මේ වගේ දියුණු කරගන්න තමයි. නැතුව අපිට කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. පේනව නෙමෙයි. කොච්චර ලස්සනද කියලා මේ. ඒ කියන්නේ හරිම පිළිවෙලයි. යංකෝ පෙන්වන්න ඔය පැත්තට. ඉතින් මේවල මේ තාම ඉතින් මේ ගස්වල මේ සීත කාලේ දැන් ඉවර වෙගෙන එන්නේ. දැන් මේ ගස්වල කොළ හැලිලානේ තියෙන්නේ. දැන් තව ටික දවසක් යනකොට තමයි මේ ගස්වල කොළ එන්නේ. ඉතින් මේ ඔන්න බලන්න කොරියාවේ තියෙන සුන්දරත්වය. මම මේ චූටි වීඩියෝ කෑල්ලක් දාන්න හදන්නේ. අද ඉඳලා YouTube එකටත් දානවා. ඔයාලා YouTube එකත් මේ බලන්න. මේ උතුම් යුඩි කොරියා කියන YouTube channel එක. ඉතින් මම යන්න හදන්නේ මෙන්න මේ මෙතනින් තියෙනවා ඇතුළට චූට්ටක් පාක් එකක්. ඔයාලට ගිහින් බලමු නිකන් කම්මැලිකමටත් එක්කලා. මේ හොන්න බාන්න ඈත පේනවා ලස්සන කඳු වැටියක් අර. ලස්සන කඳු වැටියක් පේනවා. ඉතින් මෙන්න මේ විදියට කොරියාව මේ නිර්මාණය කරලා තියෙන කොච්චර ලස්සනද කියලා බලන්න. හැම තැනම කොහේ ගියත් මේ විදිය තමයි. ඒකයි අපි කියන්නේ සුන්දර කොරියාව කියලා. මේ බලන්න. වටපිටාව. කොහේ ගියත් මේ විදිය තමයි. හැම තැනම මේ විදියට ලස්සන නිර්මාණය කරලා තියෙන. ඉතින් මේවා කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආදායම් බදු වලින්, වරිපණන් වලින්, ටැක්ස් වලින්, ගන්න මුදල් වලින් තමයි මේ මිනිස්සුන් නිදහසේ ඉන්න මේ හදලා තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ හිටපු දූෂිත පාලකයෝ කාලකන්ණි 70 ඒ එකතු මිනිස්සුන්ගේ වරිපණන් ටැක්ස් වලින් රට හදන්න තිබ්බ සල්ලි වලින් උන් වැජබිච් එක තමයි කෙරුවේ. ඒක තමයි අපි කෑ ගහන්නේ. මේ බලන්න වාඩි වෙන්න හදලා තියෙන්නේ. මේ ඇවිල්ලා ගහ යට වාඩි වෙලා නිදහසේ ඉන්න හදලා තියෙන්නේ. ලස්සන ගහක් ඉතින්. කොළ නැහැ. අන්න මේ හරියනම් කොළ ටිකක් තියෙනවා ගස්වල හැදිලා. ඉතින් මේ අපි ඔය කෑ ගහන්නේ නිකන් නෙමෙයි මේ වීඩියෝ කෑල්ලක් හරි දදා. මෙන්න මේ වගේ ලස්සන නිදහසේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන රටක් හදා ගන්න ඕන කියන තැන තමයි අපේ අදහස තියෙන්නේ. ඉතින් මේ මෙච්චර කාලයක් අපේ රටේ හිටපු දූෂිත පාලකයෝ මේ වගේ රට දියුණු කරන්න තිබ්බ මිනිස්සුන්ට නිදහසේ යන්න එන්න පුළුවන් පාක් හදන්න තිබ්බ සල්ලි උන් තනියම උන්ගේ පොකට් වලට දාගෙන ගහපු ගේම් දැන් එලි වෙනවනේ. ඒවා දැක තවත් කවුරු හරි තාමත් අදටත් කඩේ යනවා නම් කොච්චර ලැජ්ජ සහගතද කියලා හිතෙනවා ඉතින් අපිටත්. මේ බලන්න. මෙන්න මේක තියෙන්නේ මේක මේ සෙන්ටර් එකක් තියෙන්නේ. මේකේ ඕන කෙනෙකුට පිටරට කට්ටියට පවා ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. නොමිලේ උගන්නන්නේ නොමිලේ. ඉතින් මෙන්න මේ පාක් එකේ ඔන්න බලන්න මෙතන ඉන්න ඇන්ටිලා වගේක් වාඩි වෙලා. මෙතනට ආවම හරි ලස්සන view එකක් තියෙන්නේ. ඔය බලන්න වයසක කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා මේ ඉන්නවා ඉතින් ඒගොල්ලෝ මේ හැම තැනම මේ බලන්න ඔය පුටු තියලි කරලා හදලා තියෙන්නේ මිනිස්සුන්ට වාඩි වෙන මිනිස්සුන්ගේ වරිපණන් වලින් ටැක්ස් වලින් ආදායම් බදු වලින් ඒ එකතු කරපු සල්ලි වලින් මේ මිනිස්සුන්ට වාඩි ඉන්න හදලා තියෙන්නේ. මේවා ඉතින් තව ටිකක් දැන් ඔය ප්‍රශ්නේ දේශගුණේ එනකොට මාර ලස්සනයි. ඉතින් මේ තාම ඉතින් නෑ දැන් තාම පොඩ මල් චූට්ටක් පිපිගෙන ඉන්නේ බාන්න. මෙන්න බාන්න. ප්‍රශ්නේ දේශගුණේ දැන් එන හින්දා මල් පොට්ටු ඇවිත් තියෙන්නේ. කැලින් පැන්න. බාන්න කොච්චර ලස්සනද කියලා. මේ දේශගුණය
දේශගුණයත් එහෙමයි මේ රටත් එහෙමයි පේනවනේ. මිනිසුන්ට නිදහසේ ඉන්න හදලා තින්නේ හැමදේම. මෙන්න මේකේ මල් ටිකක් පිපිලා. ලංකාවේ නම් මේ වගේ පාක්කයක් තිබ්බොත් සල්ලි ගන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න බලන්න මල් පිපිලා මේ. තාටික දාසෙන් කොලේයි. ඉතින් මේ ඔන්න ඕක තමයි තත්ත්වය. පේනවනේ ඔතනින් මෙතනින් එහා පැත්තට යන්නත් බෑ මේ ගොඩක් දුර යන්න ඕන. මේ අපි බලමු ආයේ ওই පැත්ත මේ පැත්තෙන් ගිහිල්ලා. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. ඔයාලා ආස නැද්ද මේ වගේ ලස්සන රටක් හදාගන්න? ශ්‍රී ලංකාව මේ විදිහට ලස්සන කරගන්න. අපේ ආදායම් බදු වලින්, වරිපණන් වලින්, ටැක්ස් වලින් මේ වගේ ලස්සන කරගන්න රට. දූෂිත පාලකයින්ට අපේ මුදල් නාස්ති කරන්න නොදී අපේ මුදල් අපිට මේ විදිහට නිදහසේ ඉන්න පුළුවන්. අපිට බැරු ගියත් ඊගාව පරම්පරාවට හරි මේ වගේ දේවල් හදලා දීලා යන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද? අපේ පරණ පරම්පරාව අපි ගැන නොහිතා දූෂිත පාලකයට දුන්න ඡන්දේ නිසා තමයි ඔය රටට අද අත් වෙලා තියෙන ඉරණම ඔය ජරා විදියට දූෂිත දේශපාලඥයන් නිසා. දැන් තෙල් නෑයි අරක නෑයි මේක නෑයි කියලා කැහ ගන්නවා හරක් වගේ. ඔන්න බලන්න. මේවා මේ පෙන්වන්නේ මේ මට පෙන්වන්න හිතුනේ. මේවා පෙන්වන්නම ඕන කියලා හිතුණා මේ වෙලාවක් තියෙන වෙලාවට. මොකද හේතුව මේ අපි කෑ ගහන්නේ ඇයි කියලා. අපිටත් ආසයි මෙන්න මේ වගේ ලස්සනට මේ ශ්‍රී ලංකාව හදාගන්න මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න මේ මෙව්වා කරලා හදලා තියෙන මේ මෙව්වා කරලා ඉවරලා. අර ළමයි දෙන්නෙක් මේ හොකී ගහනවා. ඔය මේ සල්ලි දීලා කරන් මේ විනෝද වෙන්න නේ මේ ඔක්කොම තියෙන නොමිලේ. නොමිලේ හදලා තියෙන ඕන කෙනෙකුට නිදහසේ ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. මේ බාන් කොච්චර පිළිවෙලද කියලා. ඉතින් මේ අපේ මුදල් වලින්ම අපේ ටැක්ස් වලින් ආදායම් බදු වලින් අපිත් මේ වගේ ලස්සන රටක් හදාගමු. මෙන්න මෙතන තියෙන ලස්සන මලක් පිපිලා බලමු බාන්න. මෙන්න බාන්න ලස්සන මලක්. සුවඳයි. කඩන්න තහනම් මෙවුවා. මොකද කොරියාවේ මතයක් තියෙනවා මේ පරම්පරාවෙන් පස්සේ ඊගාව පරම්පරාවට මේ දේවල් පරිස්සම් කරලා දීලා යන්න ඕන කියලා සෑම පුරවැසියෙම. ඊගාව නිව් ජෙනරේෂන් එකට. ඒක ඒ නිසා තමයි මේවා ගොඩාක් මේ කොරියාවේ හැමෝගෙම එක මතේ එක. මිනිස්සුන්ගෙන් අහපුවාම මේ ඒගොල්ලොන්ට එක මේ මොකක්ද ඔය මේ ඉගෙන ගද්දිත් ක්ලාස් වලත් උගන්වනවා මේ නිතරම උගන්වන දෙයක් තමයි ඊගාව පරම්පරාවට මේවා ඔක්කොම මේ කියන්නේ පරිසරය වාතය සියලුම දේවල් හොඳ දේවල් ඉතුරු කරලා යන්න ඕන කියන මතේ ඒගොල්ලෝ වැඩ කරන්නේ. අන්න ඒ වගේ පරම්පරාවක් අපිටත් හිටියානම් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ අදටත් දුක් විඳින්නේ නැහැ. ඉතින් අපේ පරම්පරාවල පරණ පරම්පරාවල අඩුපාඩු තමයි. ගව සම්පත තාමත් ඔය කඩේ යන්නේ බයියෝ ටොයියෝ හරක් ටික උන්ට මම මේ කියන්නේ විශේෂයෙන්ම. ඔළුව පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපල්ලා. මේ වගේ රටක් හදාගන්න ඕන. එහෙනම් මං තිබ්බා. ජය වේවා. පසු හමුවෙමු. තව වීඩියෝ එකකින් හමු වෙමු එහෙනම්. ජය වේවා.